කොහොමද ඉතින් ඔයාලා හැම කෙනෙකුටම ඔන්න වෙනද වගේ අද ෆිෂි ෆ්ලෙක්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්වම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මගේ පිටිපස්සේ සුපිරි ටැංකි සෙට් එකක් තියෙනවා. සෙටප් කරපු ටැංකි ටිකක්. මේ පැත්තෙන් හાર્ඩ්ස්කේප් ටැංකි ටිකක් තියෙනවා. ඔයගලන්ට පැහැදිලිව පේන්නේ නැති වෙයි. අපි ගිහිල්ලා බලමු ටැංකියෙන් ටැංකිය පෙන්නලා ඉවරලා ඔයගලන්ට මෙතන කට්ටිය විස්තර කරලා දෙයි. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන ලොකේෂන් එක මොකද්ද කියලා කතා කරොත් එහෙම aquascape.lk එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මෙගා සේල් එකක් තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේගොල්ලෝ අප්‍රේල් 5 6 කියන දෙදින තුල. ඉතින් ඉස්සරහට ඔයගලන්ට ඇවිල්ලා ඉවරලා ඒ කියන්නේ තව දවස් 2 3කින් වගේ ඔයගලන්ට මෙහෙට ආවොතින් එහෙම ඒ සේල් එකෙන් මේගොල්ලෝ ඔෆර් කරන දේවල් ටික ගන්න පුළුවන්. ඉතින් ඕක ගැන සම්පූර්ණ විස්තර ටික කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා සෙනිත්. ඉතින් සෙනිට ආරාධනා කරනවා මේක ගැන සම්පූර්ණ විස්තර ටික ඔයගලන්ට කියන්න කියලා. ඉතින් ඔයගලන්ට කිව්වා වගේම අපේ සෙනිත්ව සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් කාලෙකින් කොහොමද? හොඳයි ඒසුරු. ඉතින් අපි මේකෙම වීඩියෝ එකක් කරා කලින්නේ. එතකොට මෙතන මෙච්චර ලස්සනට හදලා තිබ්බේ නැහැ. ටැංකි පොඩ්ඩයි තිබ්බේ. සහ ඉන්ඩෝ ප්ලාන්ට්ස් තිබ්බ ලොකේෂන් එකේ තමයි ඔක්කොම වීඩියෝ එක ගියේ. ඉතින් එතන සම්පූර්ණ බලන්න ඕන අනිවාර්ය සුපිරි වීඩියෝ එකක්. ඒක ආයේ පිස්සුම වීඩියෝ එකක්. මොකද ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම ලොකු කලෙක්ෂන් එකක් එතන තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එක ලින්ක් කරලා තියන්න ගිහිල්ලා බලන්න. ඉතින් සෙනිත් අපි කෙටියෙන් කතා කරොත් එහෙම මොකද අපිට මෙතනදී කට්ටියට කියන්න ඕනේ ඔයගලන්ගේ මේ මෙගා සේල් එක ගැන. ඉතින් ඒක ගැන විස්තර කිව්වොත් අපි විශේෂයෙන්ම අපි ඇසිරෝ සම්බන්ධ කරගත්තේ අපේ මෙගා සේල් එක ගැන කතා කරන්න. මෙගා සේල් එක ගැන කිව්වොත් හෝල්සේල් අපෙන් අයිටම්ස් ගන්න හිතාගෙන ඉන්න අයට ඒ වගේම හොබි එකක් විදිහට අලුතෙන් ටැංක් එකක් හදන්න හිතන් ඉන්න අයට හොඳම අවස්ථාව. හිතන්න අඩි 5ක විතර ටැංක් එකක් හදන්න ගියොත් අපෙන් ලොකු ස්ටෝන්ස් ප්‍රමාණයක් යනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අපෙන් හෝල්සේල් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අවස්ථාව. අපි ඉතින් 30ක් දක්වා වෙනකම් අපේ මේ ටොන් ගානක ස්ටොක් එකට ඩිස්කවුන්ට් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම අපේ කියන්නේ සාමාන්‍ය දවස්වල හම්බෙන්නේ නැහැ මේ ඩිස්කවුන්ට් එක. ජීවිතේට නැහැ. ඉතින් අපේ හොඳ long term customer base එකකට දෙන්න ඩිස්කවුන්ට් අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අලුතෙන් මෙන්න කෙනෙක්ට උනත් දැන් මේ වෙලාවේදී අපි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේකට හේතුව අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට aquascaping ලංකාවේ ගොඩ දෙනෙක් කරાવી කියලා. ඒක තමයි අපේ ටාගට් එක. ඊළඟට අපෙන් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙම නැත්නම් aquarium accessories, stones වර්ග. එතකොට sands, gravels, ඒ වගේම aquarium soils වර්ග. ඒ වගේම livestock එක. ඊට පස්සේ plants වර්ග, tanki, stands, එකින් නොකි සෑහෙන જાති තියෙනවා. ඉතින් ස්ටෝන්ස් වර්ග 5ක් 6ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මේ වෙද්දි ගන්න තියෙන ලොකුම ඒ වගේම හැම වර්ගයේම අපි ගාව තියෙනවා. ඒකෙන් ටොන් ගානක ස්ටොක් එකක් තියෙනවා. අපි මුලින්ම මෙන්න මේ ටැංක් එක ගත්තොත් එහෙම අපිට නිකන් අමුතුම ලස්සනක් තියෙන බැලු බැලමට. ඉතින් මේකේ තියෙන ප්ලාන්ට්ස් වල විශේෂත්වය සහ මොනවද මේකේ තියෙන්නේ කියලා කතා කරොත් මේකේ තියෙන්නේ බුසිපැලැන්ඩ්‍ර වර්ග. එතකොට රෑනුබියස් වැරයිටිස් සාමාන්‍යයෙන් මීඩියම් හොයාගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අනුබියස් පෙටිට් වගේ පැල ගොඩක්ම රෑ නැති වුණත් සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න ඉන්න සෙලර්ස්ලා ගන්න අඩුයි. ඉතින් බුසිපැලැන්ඩ්‍රත් ලංකාවේ මං හිතන්නේ සබ්මර්ජ් ලොකුම ප්ලාන්ට් කලෙක්ෂන් එක තියෙන්නේ අපි ගාව. වර්ග 50ක් විතර. හෝ ඊට වැඩිපුර තියෙනවා. ඉතින් මේ ටැංක් එකේ යම්කිසි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති අපේ තියෙන ගොඩාක් ස්ටොක් ටැංක්ස් වල තියෙන බුසිපැලැන්ඩ්‍ර දාලා පිටිපස්සෙත් තියෙනවා කල්ටිවේට් කරන වෙනම ලොකු ටැංක් එකක්. ඒ කියන්නේ අපිට එකින් එක පෙන්වන්න බෑ. ඔයගොල්ලන්ට මෙතනට විසිට් කරොත් ඔක්කොම බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් එන්න. ඉතින් මේකේ තියෙන වර්ග රසකින් පාට ගොඩකින් හරිම ලස්සනයි. එපිපයි ප්ලාන්ට් එකක් මේක කියන තරම් අමාරු නෑ. කට්ටිය හිතන තරම් අමාරු නෑ. CO2 අනිවාර්යෙන් අවශ්‍ය නැහැ. වෝටර් චේන්ජ් එකකින් අපිට ඒ ටැංක් එකට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන්. හොඳ ෆර්ටිලයිසර් එකකින් සාමාන්‍ය මීඩියම් රේන්ජ් හොඳ ලයිට් එකකින් අපිට පුළුවන් මේ ප්ලාන්ට් එක ලස්සනට හදන්න. ඉතින් සෙනිත් අපි හાર્ඩ්ස්කේප් අයිටම්ස් තියෙන පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන ගැන කතා කරොත් එහෙම ගල් වර්ග ගොඩක් පේන්න තියෙනවා.
කෙටියෙන් ඉක්මට කියගෙන ගොති අපි ගාව ගල් වර්ග 7ක් විතර තියෙනවා. සාමාන්‍ය රියෝ පෙබල්ස් වල ඉඳලා ගත්තාම සේරු ස්ටෝන්, ලෙපර්ඩ් ස්ටෝන්, ඩ්‍රැගන්, එලිෆන්ට් ස්කින්, පෙට්‍රිෆයිඩ් වුඩ්, ඊට පස්සේ ලාවා වල වර්ග දෙක තුනක් තියෙනවා. සයිසස් කීපයකින් තියෙනවා. සයිසස් කිහිපකින් කියන්නේ ලාවා ගැන මම දැක්ක හෙන්න ලොකු මේ අපිට තනියෙන් උස්සන්න බැරි තරම් මේ ලාවා රොක් තියෙනවානේ. ඔව් ඒවා අපෙන් ගොඩක්ම ගන්නේ පොන්ඩ් ස්කේපින් වලට දියැලි වගේ හදන්න නැචරල් ස්ටයිල් එකටම හදන්න ආසයි. කියන්නේ කොන්ක්‍රීට් පාවිච්චි කරන්නේ නැතුව එහෙමයි ඉන්නවා ලංකාවේ ගොල්ලෝ දන්නවා. ඒක සහ මේ ප්ලාන්ට්ස් එහෙම හොඳට ග්‍රෝ කරන්න අනිවාර්යෙන් ඒ වගේ වැඩ කීපයක්ම ඇවිල්ලත් තියෙනවා. ඉතින් ඒවට තමයි සාමාන්‍ය කිලෝ 18 20 වගේ යනකම්ම ලොකු රේන්ජ් එකක් අපි ගාව ලාවා තියෙනවා. ඊටසේ රෙඩ් එක තියෙනවා. රෙඩ් එකේදී ගොඩක්ම බෙනිෆිෂියල් බැක්ටීරියා වලට අපි දාන්නේ ෆිල්ටර් මීඩියා එකක් විදිහට යොදා ගන්න තමයි යන්නේ. ඊට පස්සේ ලාවා සෑන්ඩ් එක තියෙනවා. රිවර් පෙබල්ස් එකේ තියෙනවා ග්‍රැවල් එකක්. රිවර් පෙබල් එක ගැන කතා කරොත් එහෙම මම හිතන්නේ මේ රිවර් පෙබල් එක හැමතැනම නැහැ ගන්න නේද? ඒකයි සහ මේ ඇක්වාස්කේපින් වලට විතරක් නෙමෙයි ඔයගලන්ට ස්නේක් හෙඩ් හදනවා නම් ඒ කියන්නේ මොන්ස්ටර් කැටගරි එකේ මාළු හදන කට්ටිය ඉන්නවා නම් ස්නේක් හෙඩ්ලට එහෙම සුපිරිම මේකෙන් වෝටර් එකේ ටෙම්පරේචර් එක ගොඩක්ම කූල් එකේ තියාගන්න. ලංකාවේ රිවර් පෙබල් එකක් අපිට ප්‍රවාහණය තහනම්. ඒක වෙන තැනකට ගෙනියන්න බෑ. එලෙම තියන්න ඕන කියලා දන්නවනේ. ඉතින් මේක ඉම්පෝර්ටඩ් එකක්. ඒ හින්දා මේ පෙබල් එකේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට අරගෙන හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉම්පෝර්ටඩ් එකක්ම තමයි. මේක ලංකාවේ එකක් නෙමෙයි. අනිවාර්යයෙන්. මේ තියෙන්නේ ගොඩක්ම කොමන් ස්ටෝන් එකක්. මේක ඩ්‍රැගන් ස්ටෝන් එක. ඊට පස්සේ ඒක සාමාන්‍ය නේචර් ස්ටයිල් ඇක්වාස්කේපින් වලට ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා එලිෆන්ට් ස්කින් එක. ඒක වයිට් කලර් එකක්. සාමාන්‍ය බ්ලැක් ගානට් එකත් එක්කලා වගේ දාලා අපිට මොනවාද ගෝල්ඩ් ෆිෂ් වගේ මාළුන්ට ගන්න පුළුවන්. මොකද මේකේ ෂාප් එජස් නැහැ. ඊට පස්සේ සේරු ස්ටෝන් එක. ඒක අපේ ක්වොලිටි දෙකකින් තියෙන එකක් ලෙපර්ඩ් ස්ටෝන් කියලා වෙන්නේ. ඒකේ පාට නිල් ගතිය වැඩි. ඊට පස්සේ සුදු පාට ඉරි ලයින්ස් හොඳට පේනවා. ඒක ඇසිඩ් වොෂ් ගතිය හොඳටම තියෙනවා. ඊට පස්සේ පෙට්‍රිෆයිඩ් වුඩ්. පෙට්‍රිෆයිඩ් වුඩ් කියන්නේ පොසිලීකරණය වෙච්ච ශාක කොටස්. මම හිතන්නේ අපේ කලින් වීඩියෝ එකෙත් ඒක මෙන්ෂන් කරලා ඒක පෙන්නුවා. ඒ දේ සහ මේ ඒක යූස් කරලා හදපු ඩිස්කස් සෙටප් එකක් එහෙම පෙන්නුවා. සෙටප් එකක් එහෙම පෙන්නුවා. ඊට පස්සේ කලින් කිව්වා වගේම මේ තියෙන ලාවා එකෙත් සයිසස් රෙඩ් ලාවා එකේ සයිසස් පහක් තියෙනවා අපි ගාව. පොඩි මේක සෑන්ඩ් එකක් විදිහට බාධා කිරීම. මට ෂෝට මේක අරන් දෙන්න. මේකයි මේ දැන් ඔයාලට ක්ලෝස් අප් ෂොට් එකක් පෙන්වන්න. මේ දැන් මේවා ගත්තාම මේවා මේ කලර්ස් එහෙම පේන්නේ නැහැ. අතන මේ පේන නිකන් අඳුරු ලුක් එක නෙමෙයි තියෙන්නේ. මේක අපි ටැංකිය එක දාලා වතුර ටික දාලා ගත්තාම වෙනම මේ ලස්සන ලුක් එකක් තියෙන. ඉතින් ඒක මේ හැම ගලකටම එෆෙක්ට් වෙන සාමාන්‍ය ලාවා වගේ දෙයකට ඇරෙන්න අනිත් ඔක්කොම සම්පූර්ණ ලස්සන කලර්ස් වෙනස් වෙනවා. චේන්ජ් වෙනවා අනිවාර්යයෙන්ම. ඔව්. ඊට පස්සේ රිවර් පෙබල්ස් එකෙත් ඔය අලු පාටට තිබ්බට මාර පාට තියෙන දුඹුරු පාට, කළු පාට, රතු පාට ඕන පාටක් තියෙනවා. රෙඩ් සෑන්ඩ් කියලා අපි රෙඩ් සෑන්ඩ් කියලා නම් කරන තව සෑන්ඩ් වර්ගයක් කියලා තියෙනවා. ඒකත් රෙඩ් ගානට් වගේම හොඳම රතු පාටයි. ඒකෙත් ක්ලෝස් අප් එකක් දාන්න පුළුවන්. අපේ අර මලාවි ටැංකියේ දාලා තියෙන රෙඩ් සෑන්ඩ් එක. ඊට පස්සේ බ්ලැක් ගානට් එකේ කිසිම රොඩු බොඩු මොකුත් නැහැ. තනිකර බ්ලැක් ගානට් එක. සේ රෙඩ් ගානට් එකත් එහෙම කළු කිසිම දෙයක් මික්ස් වෙච්ච නැති හොඳ සාමාන්‍ය ස්ට්‍රින්ග් රේල්ලට එහෙම හොඳ මේ සයිස් එක සෑන්ඩ් එක ස්ට්‍රින්ග් රේල්ලට නියම මේ රෙඩ් සෑන්ඩ් එක. සහ මේ අපි මාකට් රෙඩ් ගානට් එක අපි මේ මාකට් එකේ දැකලා තියෙන ගොඩක් දුරට මේ රෙඩ් සෑන්ඩ් කියලා රෙඩ් ගානට් කියලා ගද්දී මේ කාලයක් යද්දී පාට යනවා. අර පාට තවරපුවා ඒ වගේ නෑ. මේක කෙලිම මිනරල් එකක්. මේක ඒ කියන්නේ පාට මේ දිගුවලන පාවිච්චිදී අඩුවීමක් වෙන්නේ නැහැ. කියන්නේ වතුරට දිය වෙලා යන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් එලිෆන්ට් ස්කින් එක වගේ ගත්තාම වතුරට දිය වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට අපේ මෙගා සේල් එකෙන් ගන්න පුළුවන්. 30% දක්වා ඩිස්කවුන්ට් හෝල්සේල් රීටේල් ප්‍රයිසස් රසකින් හොඳ ඩිස්කවුන්ට් එක මේ හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්. අප්‍රේල් 5-6 රාජගිරියේ බුද්ධගම පාරේ ෆෙයාවේ හෝල්ඩින්ස් එකේ කාර් පාක් එකට එන්න. ඉතින් මෙතන ඕන වාහනයකින් එන්න පුළුවන්. ඉඩක් තියෙන ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ වීකෙන්ඩ් එකේ ඉන්න ගමන් මේ රාජගිරියේ මෙතනට එන එක. ස්පෙෂල් දෙයක් අපි ගාව සිලොලයිට් තියෙනවා. සිලොලයිට් කියන්නේ ඇමෝනියා ඇබ්සෝබ් එකක්. ඒක අපිට කෝයි ගෝල්ඩ් ෆිෂ් වගේ එකපාර
ඇමෝනියා වැඩි වෙන ටැන්ක්ස් වලට දාන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ අලුතින් පටන් ගත්ත වැඩක් තියෙනවා ඒක ගැන පැහැදිලි කරලා දුන්නොත් කට්ටියට. අපි තමයි ලංකාවේ ඉන්න ඔතොරයිස් ඩීලර්ෂිප් එක අරන් තින්නේ හයික ප්‍රොඩක්ට්ස් වල. මේක බොහෝ වෙලාවට යුරෝපියන් මාකට් එකට ටාගට් කරගෙන යන අයිටම් එකක්. ඉතින් ඒ රටවල වල හොඳ රිවිව්ස් තියෙන ප්‍රොඩක්ට් එකක්. මේ හැම දෙයකටම අවුරුද්දක වොරන්ටි එකක් තියෙනවා. හෝ අවුරුදු 2ක වොරන්ටි එකක් තියෙනවා. ඉතින් අපි නිකම් පොඩි අයිටම් එකක් ගත්තොත් මෙයාලගේ කොයි වගේ ක්වොලිටි එකක් තියෙනවද කියලා මේ තියෙන්නේ වොට් 50ක පොඩි හීටර් එකක්. මේ හීටර් එක සාමාන්‍යයෙන් පොඩි 60p ටැංක් එකකට යොදා ගන්න පුළුවන් ස්කේප් එකක් එක්ක. ලංකාවේ මම හිතන්නේ නුවරඑළිය කැන්ඩියාවට ගොඩක් හැපෙන් මේක ගත්තා. හේතුව මේක දිගටම සේෆ්ලි පාවිච්චි කරන්න පුළුවන් අර්ත් වයර් එකක් එනවා. ඒ වගේම ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක ඒ යුනිට් එක වෙනම එළියෙන් තියෙන සහ පොඩි යුනිට් එකක් සෙරමික් යුනිට් එකක් විතරයි ටැංක් එක ඇතුළට දාන්න පුළුවන්කම තියෙන්නේ. ඒක බ්ලැක් කලර්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ස්කේප් එකට ලුක් එකේ කිසිම හානියක් වෙන්නේ නැහැ. දැනට වෙළඳ පොලේ ගන්න තියෙන එකේ LED බල්බ් එකක් පත් වෙනවා. එහෙම නැත්නම් ඇතුලේ තියෙන දඟර පේනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවනේ. සාමාන්‍ය අපි මේ ඇක්වාස්කේප් පැත්ත ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඒක අපිට ලස්සනට තියෙන්න ඕන. ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් ඒකට මේ අවධානයට හානියක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒ වගේම අපි ගාව ලයිට්ස් වර්ග තියෙනවා. වර්ග 7ක් සහ වොටේජ් එකත් එක්කලා ඒ හැම එකක්ම වෙනස් වෙනවා. ඒ වගේම මේ ලයිට්ස් වර්ග 7 එක එක ඇක්වාස්කේප් වලට. ඒ කියන්නේ හයි ටෙක්, ලෝ ටෙක් එහෙම නැත්නම් අපි දාන ප්ලාන්ට්ස් වර්ගය අනුව වෙනස් වෙනවා. ඉතින් හොඳම දේ අපිත් එක්ක කතා බහ කරලා ඔයගලන්ට අවශ්‍ය ලයිට් එක මොකක්ද කියලා සෝට් අවුට් කරගන්න සහ අවශ්‍ය වොටේජ් එක සෝට් අවුට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ එකක් ගත්තොත් මේකේ රෙඩ් කලර් එක යනකොට පින්ක් කලර් එක තියෙන්නේ. සහ තව තියෙනවා අපේ මෙන්න මේ මොඩල් එක ගත්තොත් අප් කන්ට්‍රෝලබල්. ඒ වගේම හොඳ බ්‍රයිට් කලර් එකක් තියෙනවා. ටයිමර්ස් ඉන්බිල්ඩ් වෙනවා. තවත් ස්පෙෂල් ටිකක් තමයි අපේ ගොඩාක් ඉලෙක්ට්‍රික් අයිටම්ස් වලට ටයිම් එකක් ඕන ඉලෙක්ට්‍රික් අයිටම්ස් වලට ටයිම් එක ඉන්බිල්ඩ් වෙනවා. ඒක පැය 8, පැය 6, පැය 12 වගේ ටයිම් එකක් අපිට ඉන්බිල්ඩ් තියාගන්න පුළුවන්. ඒ වගේම සමහර වගේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිට් එක නම් බ්‍රයිට්නස් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපේ මෙගා සේල් එකකින් අප්‍රේල් 5-6 ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක එන්න එදාට ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා ඔයාගේ ස්කේප් එකට අවශ්‍ය මොඩල් එක හොයලා බලලා අතට අරන් බලලා පත්තු කරලා බලලා ෆීල් කරලා බලලා අරන් යන්න. මේ හැම දෙයක්ම හොඳම ප්‍රීමියම් බිල්ඩින් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ලස්සන තමයි වැදගත්. අනිත මේ අපිට මේකේ සම්පූර්ණ විස්තරය වීඩියෝ එක හරහා කියන්න ගියොත් ඔයගලන්ටත් එපා වෙනවා. මේක අපිටත් කරගෙන යන්න අමාරු වෙනවා. ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තර එදාට එන්න මෙතනට විසිට් කරන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට හොඳටම ඒක එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. සහ මේ වල බලලා ෆීල් කරලා ගැලපෙන දේවල් ටික මේගොල්ලොත් එක්ක කතා කරලා අරන් යන්න පුළුවන්. අපේ ටීම් එක බලාපොරොත්තු වෙන ඔයගලන්ට සපෝට් එක දෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇක්වැරියම් ෆීල්ඩ් එකේ ඕනම දෙයකට අපි සපෝට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් සෙනිත් අපි දැන් අර කරනවා කිව්ව හાર્ඩ්ස්කේප් සෙටප් එක කරන්න මාධවයි ආවා. මාධව ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාධව ඇවිල්ලා ආයෙ යන්න ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේ පැත්තට යමු. ගිහිල්ලා ඉවර වෙලා ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා බලමු. thank you සෙනිත්. දැන් සෙනිත් කිව්වා වගේ මම සෙන්ටිමීටර් 40 අල්ට්‍රා ක්ලියර් ටැංක් එකක් සෙටප් කරන්න යන්නේ. අපි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් කලර් කරලා තියෙනවා. මේ සෙටප් එක අපි හදන්නේ පෙට්‍රිෆයිඩ් වුඩ් ස්ටෝන් වලින් ටිකක් වෙනස් විදිහේ සෙටප් එකක්. හાર્ඩ්ස්කේප් එක විතරයි අපි අද හදන්නේ. එතකොට මම මේකට රිවර්ස් හෑන්ඩ් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ස්කේප් එකක් හදද්දී ඒ කියන්නේ මේ විදිහට වෙන්න ඕනේ කියලා නෑ. එතකොට හැබැයි තමන්ගේ ඔළුවේ පොඩි අයිඩියා එකක් තියෙනවා නම් එන්න මෙහෙම වෙන්න මේ විදිහට මම හදනවා කියලා ඒක හොඳයි. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද මාධව මේ සෙටප් එක කරේ කියලා හાર્ඩ්ස්කේප් එකක් කරලා තියෙනවා. ඉතින් මාධව
මේක ගැන කතා කරොත් එහෙම මේක දැන් කට්ටිය බලන ඇති සෙටප් එක බැලු බැලමට ලොකු දෙයක් පේන්නේ නැහැ පොඩි පොඩි ටිකක් දාලා මේක සෙටප් එකක්ද කියලා අහන කට්ටියත් ඇති අනිවාර්යයෙන් මේ වගේ අයිඩියා එකක් එනවා. ඉතින් ඔයා චුට්ටක් කියන්නේ මේකට මොන වගේ ප්ලාන්ස් වර්ග දාන්න පුළුවන් සහ මේකේ සෙටප් එක වෙනස් කිරීම කරන්න පුළුවන්. ඔයගලන්ගේ තව ගල්ලා නම් මනන් තියෙන ඒවා දාලා කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න කිව්වොත්. ඔව් ඇත්තටම යසිරු මේ ටැංක් එක අපි මේන්ලි ફોකස් කරේ මේ ස්ටෝන් වල ඩීටේල්ස් පෙන්වන්න තමයි මේන්ලි ඕනේ. එතකොට අපි මේන්ලි මේ ටැංක් වගේ සෙටප් එක බෑග්ග්‍රවුන්ඩ් එකට ප්ලාන්ට් ලෝ ටෙක් ප්ලාන්ට්ස් එකක් දානවා. මේක ඇත්තටම non CO2 ටැංක් එකක් ලෝ ටෙක් සෙටප් එකක්. එතකොට අපි මේන්ලි මේ වගේ ටැංක් එකකට දාන්නේ ක්‍රිප්ටෝකොරයින් වෙන්ඩේටි වගේ ඒවා ස්පයිරල් වගේ ඒවා. ඒ ඕඩර් එකට දානවා උස මේවා පිටිපස්සට එන විදිහට දානවා. ඊට පස්සේ මම දැන් හිතාගෙන ඉන්නවා ප්ලෑන් කරගෙන ඉන්නේ මේ ස්ටෝන් වලට තැනින් පැච් විදිහට මොස් හදන්න. එතකොට අපිට ගොඩක් වෙලාවට ක්‍රිස්මස් වගේ මොස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆිසිඩන් වගේ මොස් එකක් ගන්නත් පුළුවන්. එතකොට තැනින් පොලි ග්‍රීන් පැචස් විදිහට විතරයි පේන්නේ. එතකොට ඉස්සරහා ඔක්කොම ඕපන් තියන්නේ. ඊට අමතරව තැන් වල මේ වගේ ගැප් වල පොඩි ක්‍රිප්ටෝකොරයින් බුෂ් විදිහට හදන්න පුළුවන්. රැන්ඩම් විදිහට කීපයක්. එතකොට මේන්ලි මෙන්න මේ කෑල්ලේ තමයි ප්ලාන්ට්ස් ටික එන්නේ. මේ ටික තැනින් මොස් වලින් කවර් කරනවා. අනිත් ඔක්කොම ඕපන් තියන්නේ. එතකොට මේක හුඟක් වෙලාවට පොඩි මාළු පොඩි කාඩිනල් ටෙට්‍රා ටිකක් ඒ වගේ පොඩි ටෙට්‍රා ටිකක් මොකක් රැස් බෝරවරේ ටිකක් අන්න ඒ වගේ පොඩි මාළු පොඩි ස්කූල් එකක් දාලා ශ්‍රිම්ප් එකක් වගේ දාන්න. මොකද මේ ගොඩක් ඊසි මේන්ටේන් වෙන ට්‍රිම් කරන්න මොනවද නේ. ඒ වගේ ලෝ ටෙක් වෙන හරිම ලේසි. ඔයාලට නම් මේ ටැංකිය බලන කට්ටියන හදාගන්න පුළුවන්. මෙතන ඕන අයිටම් ඔක්කොම තියෙනවා. එයාලුනත් හදාගන්න පුළුවන්. මේක ඇත්තටම ප්ලාන්ට්ස් දාපුවම තමයි මේකේ ඔක්කොම කම්ප්ලීට් වෙන්නේ. ඒක නමුත් අපිට ඒක දැන් කම්ප්ලීට් කරලා පෙන්වන්න විදිහක් නැහැ. ඒ විදිහට තමයි ප්ලාන්ට් දානවා නම් මම කියුව ඇරේන්ජ්මන්ට් එක තමයි දාන්න ඕනේ මේ. ඒතකොට යසිරු මේ ටැංක් එක මේක සෙන්ටිමීටර් 30 කර්ව් ටැංක් එකක්. මේක අල්ට්‍රා ක්ලියර් ටැංක් එකක්. ඒතකොට මේක හදලා තියෙන්නේ ඩ්‍රැගන් ස්ටෝන් වලින්. අපි කලින් එකතු පෙට්‍රිෆයිඩ් වෝල්ඩ් ස්ටෝන් වලින්. මේක මම ටිකක් වෙනස් විදිහකට හැදුවේ. මේක මේ පාර්ට් එක වතුරෙන් උඩට එන විදිහට තමයි හැදුවේ. එහෙම මම මේකේ ප්ලෑන් කරන් ඉන්නේ මේකේ එපිපයි ගොඩ හැදෙන ෆර්න්ස් ටිකක් මොස් ටිකක් වගේ හදලා ඊට පස්සේ මේකෙදි වතුර යට හැදෙන ෆර්න් මොස් ටික හදන්න මේකෙදි. ඒතර මේකෙත් අපි ක්‍රිප්ටෝ වගේ ලෝ ටෙක් ප්ලාන්ට් ටිකක් තමයි දාන්නේ. මේ ඔක්කොම ලෝ ටෙක් විදිහට තමයි ටාගට් කරන් ඉන්නේ. හයි ටෙක් විදිහට හදන්න පුළුවන් ඇත්තට මේවා. නමුත් අපි මේක සොයිල් එහෙම දාලා හදපු ගන්න මේ. ඒතර CO2 දීලා කාපට් එකක් දාන්න හදපු ටැංක් එක ප්ලෑන් කරපු නෙමෙයි. නමුත් එහෙම ගැටලුවක් නැහැ. මේකේ උසිපැලෙන්ඩ්‍රා වර්ග, ඇනුබියස් වර්ග, මොස් වර්ග, ෆර්න් වර්ග ඔය හතරම හොඳට හදන්න පුළුවන්. ඊට අමතරව ක්‍රිප්ටෝකොරයින්, වැලිස්නේරියා වගේ ප්ලාන්ට් වර්ග ගොඩක් හදන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ ටැංක් එකක් ගත්තොත් එහෙම මේකෙන් වතුරෙන් උඩ කොටසක් තියෙනවා ටෙරාරියම් එකක් වගේ පොඩි පාර්ට් එකක් තියෙනවා. ඒක වෙනස්ම වීව් එකක් එතනින් අරන් දෙනවා. සාමාන්‍යයෙන් නිකන් බලන කට්ටිය රයිඩ් එකක් ගන්න මේකට මොන වගේ මාළුද දාන්න මේ වගේ එකට ඇත්තටම කියන්නේ ගාපි ප්ලේටි මොලි සෝටෙල් වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි බාප්ස් වගේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙට්‍රා වර්ග. ගොඩක් අපි මේවට පාවිච්චි කරන ටෙට්‍රා වර්ග. එහෙම නැත්නම් ෆයිටර් කෙනෙක් වගේ දාලා. එහෙම නැත්නම් ශ්‍රිම්ප්ලා දාලා. එහෙම නැත්නම් ඒ ඔක්කොම කම්බිනේෂන් එකක් කියන්නේ ශ්‍රිම්ප්ලා පොඩි ටෙට්‍රා වර්ග පොඩි බාබ් වගේ කම්බිනේෂන් එකක් දාලා හදන්න පුළුවන්. ඒ වගේ ලොකු රේන්ජ් එක මාළු කමියුනිටි එකක් දාන්න පුළුවන්. දාන්න පුළුවන් ප්‍රමාණවත් මාළු දාගත්තා නම් හරි. ඒතර මේ තියෙන්නේ 60p අල්ට්‍රා ක්ලියර් ටැංක් එකක් හදපු පලුඩේරියම් සෙටප් එකක්. දැන් නම් හොඳට හැදිලා තියෙන්නේ. අපි මේක යටට මොනවත් ප්ලාන්ට්ස් දාලා නැහැ. යට ලාවා ස්ටෝන් වලින් ස්කේප් එක කරලා තියෙනවා. එතකොට බ්ලැක් ගානට් සෑන්ඩ් එක දාලා තිනවා. ඊට පස්සේ ප්ලැට්ෆෝම් එකක් උඩ සොයිල් දාලා මේ ටෙරස්ට්‍රියල් ප්ලාන්ට් ටික හදාලා තියෙනවා. ෆිල්ටර් එකක්වත් නැහැ. ලෝ ටෙක් විතර තියෙන්නේ, ලයිට් එක විතරයි දෙන්නේ. හරිම සිම්පල් සෙටප් එකක්. දැන් අතන ෆුල් කවර් වෙන්න හැදිලා තියෙන්නේ. මේ හැමතැනම කොමන්ලි තියෙන ප්ලාන්ට්ස් තමයි දාලා තියෙන්නේ. ඊනොට මේ විදිහට තියෙද්දි එක මාරම විවිධ ලුක් එකක් ඒකේ තියෙනවා. මාරම ලුක් එකක් තියෙන. ඒතකොට ෆිල්ටරේෂන් මොකුත් නැහැ කිව්වා නේද? ඔව්. normal water change එකක් දෙනවා. ඒ වගේ මේන්ටේන් එකක් විතරයි යන්නේ. ග්ලාස් එක ක්ලීන් කරනවා. මේක රයිස් ෆිෂ්ලා තමයි ඉන්නේ. සහ මේ 5 දෙනෙක් තමයි මාළු ඉන්නේ මට පේන්නේ ඉන්නේ පහයි. ඔව්. ඔව්. ඒතකොට ෆිල්ටරේෂන් නැති හින්දා ගොඩාක් මේ ඉෂුව එකකුත් නැහැ. තව මේක ශ්‍රිම්ප්ලා වගේ කට්ටිය දාන්න පුළුවන්. මේ ඕනට වඩා ක්වොන්ටිටි වැඩි කරන්නත් බෑ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. පොළොවේ තියාගන්න ඕනේ. මේ මොස් වර්ගය ගැන කතා කරන්න මොනවද තියෙනවද? මේකෙ මෙතන ජාවා මොස් තමයි දාලා තියෙන්නේ. ජාවා මොස් දාලා තියෙනවා. ඔව් ඊට අමතරව මේක යුට්‍රකැවුලාරියා ග්‍රැමිනිෆෝලියා ටිකක් තියෙනවා. ළඟදී දැන් ටිකක් හැදීගෙන එනවා. ඒ වගේ ප්ලාන්ට්ස් ටිකක් තමයි දැන් හැලිජෙනල් ලා තියෙන්නේ. ඒතකොට මේ ෆෑන් දෙකක්ම සෙටප් එකේ තියෙනවා. ඒක යූස් කරන දෙයක් නෑ. ඒක මේක යූස් කරන්නේ නෑ. මේක ෆෑන් දැම්මොත් මේක වේලෙනවා. මේ වගේ ෆෑන් දාන්න නැහැ අපි හින්දා. අපි එහෙම මේකට මූව් වුණොත් මේක අපි ටිකක් ස්පෙෂලි හදපු ටැංකියක්. මේක ටිකක් වෙනස් වෙන්නේ මේකේ මේ සයිඩ් තුනෙන්ම බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දිග එක සයිඩ් එක දෙන්නේ බලන්න තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. සයිඩ් තුනකින් බලන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක අපි රෙඩ් සෑන්ඩ් එක දාලා තියෙනවා. ඊළඟට හයි ක්වොලිටි සේරිස් ස්ටෝන් දාලා තියෙනවා. මේක අපි මේන්ලි ටාර්ගට් කරේ මලාවි සික්ලින්, ඇෆ්‍රිකන් සික්ලින් වලට. මොකද මේකේ මේ කම්බිනේෂන් එක පොඩ්ඩක් හાર્ඩ්නස් එකෙන් පොඩ්ඩක් වැඩි ලෙවල් එකේ තියාගන්න පුළුවන්.
ඒතර මේ වගේ බලන්න මේක ගොඩක්ම පර්ෆෙක්ට්. අනිත් එක මේ අල්ට්‍රා ක්ලියර් ටැංක් එකක් ඉඳන් මේකේ විසිබිලිටි එක මාර වැඩි. මාර ක්ලියර් ලුක් එකක් තියෙන අනිත් ටැංක් වලට වඩා. ඒ කියන්නේ අනිත් ඒවත් එක බලද්දි මාරම මේ ලස්සනක් තියෙන්නේ. එතකොට අපි මේකට හයික ලයිට් එකක් දාලා තියෙනවා. හයික ෆිල්ටර් එකක් දාලා තියෙනවා. මේ ඇක්සසරිස් ඔක්කොම ඔයාලගේ මිලදී ගන්න මේ පුළුවන්. හැමදේම අපින් ගන්න පුළුවන්. ඒතර මේ ලයිට් එකට අවුරුදු 2ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ෆිල්ටර් එකට අවුරුදු 2ක වොරන්ටි එකක් හම්බ වෙනවා. අපි ඒ සෙටප් ඒ වගේම ඊළඟ අපි මේකට ගියොත් එහෙම මේක ලෝටෙක් ජංගල් ස්ටයිල් සෙටප් එකක්. ඩ්‍රිෆ්ට් දාලා ෆර්න් ඇනුබියාස් ක්‍රිප්ටෝකොරයින් ඒ ටික තමයි තියෙන්නේ. මේක මොස් දාලා නැහැ. ඊට පස්සේ මම මේකේ මේ උඩට අරන් තියෙන ලීඩ් එකේ මේ විදිහට ප්ලාන්ට් ටිකක් සෙට් කරලා තියෙනවා. මේක පොඩ්ඩක් මේ කහ පාට එකේ තියෙන මේ ඩ්‍රිෆ්ට් වලින් එන ටැනින් හින්දා පොඩ්ඩක් කහ පාටලා තියෙන්නේ. නැත්නම් ඒක හොඳ ක්‍රිස්ටල් ක්ලියර් තියෙනවා. දැන් මේ ටැංකිය ඇතුලේ හොඳ සීසනල් වල තියෙන්නේ. මේ ටැංක එක නම් මම යට සොයිල් ටිකක් දාලා තමයි හැදුවේ. සොයිල් ටිකක් දාලා. ඔව් මේ යට ක්‍රිප්ටෝ ටිකක් එම තියෙනවා. සොයිල් ටිකක් යටට දාලා තමයි මේ සෙටප් එක හැදුවේ. මේ ඉන්න නෝමල් රිවර්ස් ස්ටෝන් ටිකක් තියලා තියෙන්නේ. අපි ටෙට්‍රා ටිකක් දාලා ඉන්නවා. ඊට අමතරව පර්ල් ගුරාමි ටික දෙනෙක් ඉන්නවා. ඔය ටික තමයි ඉන්නේ නේද? මේක ඉන්නේ මේ මාළු ටික. එතකොට අපි මේ ටැංක් එකට ගියොත් එහෙම මේක මේන්ලි හැදුවේ මේ ටීම් එකටම. හැබැයි කර්ව් ටැංක් එකෙන් ඊට වඩා ලෝ බජට් රේන්ජ් එකකට යන විදිහ තමයි පොඩි ටැංක් එකක් විදිහට හැදුවේ. මේක අර නෝමල් ටැංක් එකක් වගේ මේ ෆ්‍රන්ට් view එකට තමයි මේක හැදුවේ. මේක හදලා. මේත් අර කම්බිනේෂන් එකට රෙඩ් සෑන්ඩ් එක දාලා තියෙනවා. ඊට අමතරව හයි ක්වොලිටි සර්විස් ස්ටෝන් දාලා තියෙනවා. මේක මලාවින්ට තමයි හැදුවේ. අපි දැන් ට්‍රම් දාලා ඉන්න ට්‍රම් ටිකක් තමයි ඉන්නේ. මේකේ AQA ෆිල්ටර් එකක් දාලා තියෙනවා. නියෝ හෙඩස් ලයිට් එකක් දාලා තියෙනවා. අපි දැන් ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා මේ ටැංකි ටික කොහොමද කියලා. ඒත් එක්කම මේ පැත්තේ තියෙනවා මාර ලස්සන ටැංකියක්. තාම මේකේ නම් ග්‍රෝ වෙන ගමන් තියෙන්නේ මේ ප්ලාන්ට්ස් ටික. ඔව්. ඒ ගැන කිව්වොත් එහෙම මේක ඇත්තටම මේ ඩච් එකක්. ප්ලාන්ට්ස් ටික අපි ළඟදී අපු කොහොම ගලවලා හැදුවා මුලින්ද. ඒකෙන් දැන් ග්‍රෝ වෙන ගමන් තියෙන පොඩ්ඩක් මේ දවස්වල චුට්ටක් මේන්ටේන් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ප්ලාන්ට් ටික ටිකක් ග්‍රෝ වෙලා තියෙනවා. මේක ට්‍රිම් කරලා ආපහු මේවා කරලා මේන්ටේන් කරලා මේක එක ලෙවල් එකකට ගන්න ඕනේ. මේ හොඳ ලස්සන පේන්න. ඒක යම් කිසි වෙහසක් දරලා ඒක ඒ ලෙවල් එකට ගන්න ඕනේ. කාලයක් යනවා. මේ අරට පෙන්නපු ටැංකිය ඔක්කොට වඩා ලොකු වෙහසක් දරන්න ඕනේ අතර මේක. ටිකක් මේන්ටේන් ඇතන වැඩි හයි ටෙක් ටැංකියක් CO2 දෙන එහෙම ටැංකියක්. ඒ කියන්නේ ප්ලාන්ටඩ් ටැංකි ඒතකොට සෙටප් වලට අලුත්ම කෙනෙක්ට බිගිනර් කෙනෙක්ට පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්න අමාරු මේ වගේ. එක පාට ඒ වගේ එකට යන්නේ. ඒක එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට මිස්ටේක් වෙන්න තියෙන chance එක වැඩි. chance එක වැඩි. ඒත් ඔයගලන්ට කියලා දෙන්න පුළුවන් සහ ෆුල් ගයිඩ් කරනවා. ගයිඩ් කරන්න පුළුවන්. ඕන එයාගොල්ලන්ට හැමදේම තියෙනවා ගන්න පුළුවන්. කරගෙන යන්න. මේ ටැංක් එක අතර වෙනස්ම විදිහේ ටැංක් එකක්. මේක අපි අපේ අලුතින්ම ආපු රිවර් පෙබල්ස්, රිවර් ස්ටෝන්, රිවර් බෝල්ඩර්ස් ඒ ටික දාලා මම එක ඩිස්ප්ලේ එකක් දාලා මේකේ වින්ඩිලෝ ෆර්න් එක විතරක් දාලා තමයි මේ සෙටප් එක හැදුවේ. මේක ලෝටෙක් සෙටප් එකක්. ෆුල් සෙටප් එක. දැන් නම් සීසන් වල තියෙන තාම අපි ලයිව් ස්ටොක් මේකට මොනවත් ඇඩ් කරේ නැහැ. දැන් මේ ටැංක් එක ගත්තොත් එහෙනම් මේක සෙන්ටිමීටර් 40 ටැංක් එකක්. කර්ව් ටැංක් එකක් තමයි මේක පාවිච්චි කරලා දෙන්නේ. හැංගොන් ෆිල්ටර් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ නියෝ හෙඩස් 8 වොට් ලයිට් එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද අපේ මාදව සෙටප් එක කරේ කියලා. ඉතින් මාදව ආව විතරයි නේ. මාදව ආවා ආයෙ ගියා. මාදව ආවා ෂොනික සෙටප් එක කරා. මොකද එයා මේ පොඩක් ලොකු වැඩක ඉන්න ගම ඇවිල්ලා තියෙනවා. කැම්පස් එකේ වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාලට ඒක කරලා පෙන්වන්න ඕනම නිසා තමයි මෙතනට දුවගෙන ආවේ. කොහොම හරි එයා වැඩේ කරලා පෙන්නලා ෂේප් එකේ ගියා. ඉතින් අපි කන්ටිනියු කරගෙන යනවා. ඉතින් වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි අපි ආවෙලා තියෙන්නේ. ඊට කලින් කියන්න ඕනේ ටැංක් සෙටප් ගැන. ඇත්තටම ටැංක් සෙටප්ස් empty tanks වලට අවශ්‍ය අල්ට්‍රා ක්ලියර් හොට් බෙන්ඩින් ඔය වර්ග දෙකෙන්ම ටැංක්ස් ගන්න පුළුවන්. එතකොට empty tank එක උනත් ගන්න පුළුවන්. ඒ වගේම ස්කේප් කරපු ෆුල් සෙට් ටැංක් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හાર્ඩ් ස්කේප් එකයි ටැංක් එක විතරක් උනත් ගන්න පුළුවන්. ඒක අපේ එක එක පැකේජස් තියෙනවා. මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට බලලා ඔයාලට ෆීල් කරලා ගන්න පුළුවන්. අපේ අප්‍රේල් 5-6 තියෙන මෙගා සේල් එකට ආවොත් ඉතින් ලංකාවේ කොහෙවත් නැති හොඳම මිලට ඔයගොල්ලන්ට අවශ්‍ය තරමක් ගන්න පුළුවන්. ඇවිල්ලා බලලා හැමදේම අලුත් ස්කේප් පැක් කරනවා නම් අපි ඉන්නවා. අපි සපෝට් එක දෙන්නම්. මෙතන ඉඳලා වුණත් ඔයාලට ගැලපෙන හાર્ඩ් ස්කේප් අයිටම් එකට අවශ්‍යම ගැලපෙනම ගල තෝරගෙන ඔයාලට යන්න පුළුවන්. යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට එකම අයිටම් එකක් විතරක් නෙමෙයි ඔයගලන්ගේ ටැංකියක් ෆිනිෂ් කරන්න පුළුවන් විදිහට සියලුම දේවල් ටික මෙතන අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ. එහෙනම් හම්බෙමු අප්‍රේල් 5-6 දෙදින තුලදී එන්න මේ පැත්තට නේද? අනිවාර්යෙන්ම එන්න ඇවිල්ලා අපේ යසිර අයියාගේ වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම මේ ෆිෂි ෆ්ලෙක්ස් එකේ වීඩියෝ එක බලලා නම් ආවේ.
මේගොල්ලන්ට කියන්න ඉතින් ඔයගලන්ට ඒ අදාළ කරන ඩිස්කවුන්ට් ටික දාලා ඒ විදිහට ඔයගලන්ට වැඩ ටික කරලා දෙයි. ඉතින් සෙනිත් බොහොම ස්තුතියි. අපි වැඩේට කතා කරාට සහ වැඩ ටික කරගන්න පුදුම සපෝට් එකක් දුන්නා. මාදවත් මතක් කරනවා සහ මෙතන අනිත් උදව් කරපු කට්ටිය හැම කෙනෙක්ම දැන් වෙලාව 12යි 7යි. 12යි 7යි. රෑ 12යි 7යි. දවල් නෙමෙයි රෑ 12යි 7යි වෙලාව. ඇත්තටම මම මේ වෙලාවට එන්න කියන්න හේතුව තමයි මෙතන නිස්කලංකව අපි මේ වැඩේ කරන්න ඕන. ඔන්න ඔය ටික තමයි විස්තර ටික අපි කිව්වා වගේ ඊට අමතර දෙයක් දැනගන්න තියෙනවා නම් මෙයාලගේ නම්බර්ස් ටික අපි පල්ලෙහා දානවා සහ ලොකේෂන් ඔක්කොම විස්තර ටික මේගොල්ලන්ගේ සියලු විස්තර ටික. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් ගිහිල්ලා එන්නම්. ජය වේවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාම.